Hello everyone. හැමදෙනාම හොඳින් ඇති කියලා හිතනවා. වෙනද වගේම මම ඉන්දුනිල් බාලසූරිය. Welcome to the channel Students Room. අදත් මේ වීඩියෝ එකට වෙනද වගේම අනුග්‍රහය දෙන්නේ tap send. ඔයාලා ලංකාවට සල්ලි දානවා නම් අද පවුමකට රුපියල් 411ක් හම්බ වෙනවා. කිසිම ගාස්තුවක් අය කිරීමකින් තොරව ඔයාලට tap send app එක download කරගත්තොත් ලංකාවට එසැනින් සල්ලි යවන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා කෝඩ් එක ඉන්දුනිල් 10 කියන කෝඩ් එක පාවිච්චි කරොත් තව පවුන් 10ක් අමතරව නොමිලේම ඔයාලගේ account එකට වැටෙනවා. tap send අදම download කරගෙන සල්ලි දාන්න පටන් ගන්න. right guys, අද කතා කරන්නේ government එක 19 වෙනිදා ඊයේ වෙනස් කරපු මේ හදිසියේ වෙනස් කරපු නීති සම්බන්ධව. මේක immigration එකට වඩාත් සම්බන්ධ නීති කීපයක්. Okay guys, අද මේ කතා කරන්නේ ඊයේ දිනේ 19 වෙනිදා වෙනස් කරපු වීසා ලිහිල් කිරීමේ නීතිය සම්බන්ධයෙන්. මේකෙදී සෑහෙන ඉන්ටර්නැෂනලි වර්ක් පර්මිට් වලින් ආපු අයට වීසා ලිහිල් වුණා. ඒ ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා දන්නවා ගවර්න්මන්ට් එක වැඩි කරා ස්ටෑන්ඩඩ් ලිවින් වේජ් එක වර්ක් පර්මිට් එකකට එන අය සහ ඉන්න අයට 41700ක් කරලා අලුතෙන් වීසා දානවා. එතකොට ඒ අයට 41700ක් ගෙවන්න බැරි නම් වීසා එක අහෝසි වෙනවා යන්න වෙනවා අපහු. ඉතින් මේක ගවර්න්මන්ට් එක ඊයේ නිවේදනය කරා නැවත 33400ට පල්ලෙහා හැරෙනවා කියලා. ගවර්න්මන්ට් එක ගන්න තීරණ වෙනස් කරන්න වෙනවා හේතුව වීසා රිනිව් කිරීමේදී ගවර්න්මන්ට් එකට දැන් තවම sources නෑ ඒවට රිප්ලේස් කරන්න ඉන්ටර්නැෂනල් වර්කර්ස්ලා වෙනුවෙන්. ඉතින් මේක හොඳම උදාහරණයක්. right. ඉස්සලා බලමු ඇයි මෙහෙම කළේ සහ කාටද මේක අදාළ වෙන්නේ කියලා. මෙහෙමයි අර මම කලින් කිව්ව විදිහටම 41700ක පඩියක් දීලා පිටරටින් ගෙන්නගෙන හෝ මෙහෙන් ස්පොන්සර් කරලා කම්පැනිස් වලට තියාගැනීමේ ශක්තියක් නෑ. ඒ කියන්නේ ටැක්ස් උත් ගෙවලා ගවර්න්මන්ට් එකෙන් වැඩි කරපො. මෙච්චර වැඩි ප්‍රමාණයක පඩියක් ගෙවලා සේවකයන් බඳවා ගැනීම ලොකු කම්පැනිවලට හිතන්නවා බෑ. හේතුව 1000කින් 100ක් වැඩ කරනවා නම් ෆොරින් වර්කර්ස්ලා වර්ක් පර්මිට් යටතේ 41700 අනිත් අයටත් ලෝකල් අයටත් ගෙවන්න වෙනවා. නැත්නම් ඉතින් එයාලා කරන්නේ සේම් ජොබ් එක. එතකොට මේක අදාළ වෙන්නේ කාටද? මේක අදාළ වෙන්නේ UK වල දැනට ෆොරින් ප්‍රිසන් ඔෆිසර්ස්ලාට. වැඩ කරන ප්‍රිසන් ඔෆිසර්ස්ලා වර්ක් පර්මිට් යටතේ UK වල. මෙයාලගේ වීසා එක එක්ස්පයර් වෙනවා මේ අවුරුද්දේ විශාල ප්‍රමාණයක්ගේ. ඉතින් එතකොට මේ හා සම්බන්ධ ඇමති ඊට පස්සේ හෝම් සෙක්‍රටරි සහ ප්‍රයිම් මිනිස්ටර් අතර ඇතිවෙච්ච සාකච්ඡාවෙන් පසුව ප්‍රිසන් ඔෆිසර්ස්ලාගේ දැනටමත් හිඟයක් තියෙනවා කියලා රජය සහ හැමදෙනාම දන්නවා. UK වල ප්‍රිසන් ඔක්කොම ජේල් ඔක්කොම පිරීලා තියෙන්නේ. ඉතින් ලෝකල්ස්ලා හොයාගන්න බැරි වුණ හින්දා තමයි ගොඩක් ඇෆ්‍රිකන්ලා ලංකාවේ ඇත් වැඩ කරන ප්‍රිසන් ඔෆිසර්ස්ලා විදිහට ගොඩක් ඇෆ්‍රිකන්ස්ලා ගෙන්නන්න උනේ සහ ඉන්න අයට ස්විච් වෙන්න හැකියාව ලැබුණේ 33400 පඩියට කලින් තිබුණ පඩිය විදිහට. මොකද පඩිය සාමාන්‍යයෙන් පටන් ගන්න ප්‍රිසන් ඔෆිසර් කෙනෙකුට 31000 ඉඳලා. ඉතින් 2500කට වැඩි ප්‍රමාණයක්ගේ වීසා මේ අවුරුද්දේ එක්ස්පයර් වෙනවා මේ මාසය ඇතුළත. ඉතින් ඒ නිසාම ආණ්ඩුව තීරණය කරනවා තව අවුරුද්දක් මෙයාලට එක්ස්ටෙන්ඩ් කරන්න 33400 යටතේ. 47700 වෙනුවට 33400ම යන්න පුළුවන් කියලා. නමුත් මේක తాවකාලිකව වෙන වීසා වෙනස් කිරීමක්. එතකොට එයාලට ලබන අවුරුදු 2026 දෙසැම්බර් 31 වෙනකම්ම UK වල රැඳී ඉන්න පුළුවන්. ඒ අතරතුර මෙයාලගේ අවුරුදු 5 සම්පූර්ණ වුණොත් මේ අලුතෙන් ගේන්න යන ප්‍රොපෝසල්ස් ක්‍රියාත්මක නොවුනොත් යාට ILR ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා අවුරුදු 5 කම්ප්ලීට් වුණොත්. රයිට්. ඊළඟ ප්‍රශ්නේ එන්නේ අපි ගොඩක් අය මුහුණ දෙන කෙයා සෙක්ටර් එකේ. අපි හිතමු 2027 2028 වීසා දැන් ගවර්න්මන්ට් එක කියලා තියෙන විදිහට 2028න් පස්සේ රට තුල ඉන්න ඉන්ටර්නැෂනල් කෙයා වර්කර්ස්ලාට රිනිව් කරන්න බැරි කතන්දරයක් එනවා 2028. මේ ඉන්න ඔක්කොම 2028 වෙනකන් හිටියොත් ගවර්න්මන්ට් එකෙන් අලුත් රූල්ස් ගෙනාවොත් උදාහරණයකට 2029 රිනිවල් වෙනවා නම් නැත්නම් 2028 අන්තිම රිනිවල් වෙන ඔයාලගේ වීසා එක රිනිව් කරන්න බැරි වෙනවා. අන්න එතකොට මේ ප්‍රශ්නෙම ගවර්න්මන්ට් එකට එනවා. හේතුව මේ බ්‍රිටිෂ් වර්කර්ස්ලා නිකන් කාලා බීලා ඉන්න තරුණ අයත් මේ වගේ ජොබ් කරන්න කැමති නැහැ.
එතකොට ගවර්න්මන්ට් එකට මෙන්න මේ වගේම වෙනසක් කිරීමට සිදුවෙන එක වළක්වන්න බෑ මොන ආණ්ඩුව තිබුණා. ඉතින් ප්‍රිසන් වර්ක කෙනෙක් විදිහට ඔයාලට වැඩ කරනවා ඔයාලට හොඳ නිවුස් එකක්. ඒ වගේම වෙනත් අංශවල වැඩ කරන විශේෂයෙන්ම කෙයාරින් පැත්තේ හෙල්ත් කෙයාර් පැත්තේ වැඩ කරන අයටත් මේක ඔයාලගේ පැත්තට හරව ගන්න හොඳ අවස්ථාවක්. හැබැයි මේකට එකතු වෙන්න ඕනේ. එකතු වෙලා හඬ නගන්න ඕනේ. ඕකේ අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන් guys. Thank you very much. වීඩියෝ එක බැලුවට